කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මගුලට අද ගෙනහලා තියෙනවා සුපිරි ලෝ එන්ඩ් PC වල ශ්‍රී ලංකාවේ පුළුවන් විදිහේ සුපිරිම ගේම් 6ක් රිවිව් කරන්න මම අද ඇවිල්ලා තින්නේ. ඉතින් මේවා ඇත්තටම මොකද ඔයගොල්ලන් චූඩි ලෝ එන්ඩ් PC එකේ සුපිරිම ශ්‍රී ලංකාවේ පුළුවන් සුපිරිම ගේම් ඇත්තටම මාත් මේව ශ්‍රී ලංකාවලා තියෙනවා මගේ ලෝ එන්ඩ් PC එකේ දවස්වල. ඒ කියන්නේ ඇත්තටම සුපිරිම ගේම්. ඒ කාලෙත් එක ගත්තාම තාමත් ඒවා ජනප්‍රිය මාර විදිහට. ඉතින් මෙතනින් ඕගොල්ලොත් ගේම් කීයක් සෙල්ලම් කරලා තියෙනවද මොනවද සෙල්ලම් කරපු ගේම් කියලා යටින් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එක පැත්තට. ඉතින් පළවෙනි ගේම් එක තමයි James Bond 007 Quantum of Soul. ඒ ගේම් එක තමයි. ඉතින් මේක සුපිරි ෂූටින් ගේම් එකක්. ඇත්තටම කිව්වොත් Hitman වගේ ගේම් ශ්‍රී ලංකාවේ ආස කට්ටියට ඒක ශ්‍රී ලංකාවේ අමාරුයි පළවෙනි එක වගේ පුළුවන්. පස්සේ ආපුවා බෑ. ඉතින් මේකේ සිස්ටම් එක ගැන කිව්වොත් ඔයගොල්ලන්ට 1GB RAM එකක් වගේම 256 VG කාඩ් එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක ඔන් බෝඩ් වලත් සුපිරිටම ප්ලේ කරගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් Hitman ගේම් වලට ආස කට්ටියට මේක සුපිරිම ගේම් එකක් වෙයි කියලා මම හිතනවා. හරි දෙවැනි ගේම් එක තමයි Call of Duty Black Ops 2. ඉතින් මේක ගොඩක් ජනප්‍රිය වෙච්ච ගේම් එකක්. ලෝකේ පුරා world famous game එකක් තමයි Call of Duty කියන්නේ. ඉතින් ඒ franchise එකේ තියෙන සුපිරිම ගේම් එකක් තමයි මේ Black Ops 2 එක. ඉතින් මේකේ system requirements ගැන කිව්වොත් 2GB RAM එකක් සහ 512 වගේ VG එක ඔයගොල්ලන්ට හොඳට මේක play කරගන්න පුළුවන්. සාමාන්‍ය medium graphic වලින් ගහගන්න පුළුවන් ඔයගොල්ලන්ට සුපිරියටම. ඉතින් මේක සුපිරිම ගේම් එකක් shooting game එකක්. අපිට තියෙන අපේ මිස්රා ඉස්සරහට එන අයව කිල් කරගෙන ඉස්සරහට මේකේ ස්ටෝරි එකක් තියෙන ස්ටෝරි එක ෆලෝ කරගෙන ලස්සනට ගේම් එක ප්ලේ කරගෙන යන්න තමයි ඉතින්. ඒ අතරතුර තියෙන මිෂන් කුඩා සයිඩ් මිෂන් තියෙනවා. ඒවත් ප්ලේ කරලා ඒගොල්ලෝ ලස්සනට ගේම් එක ඉස්සරහට ගහගෙන යන්න තමයි තියෙන්නේ. හරි ඊළඟ ගේම් එක Crysis 1. මේක Ubisoft ආයතනයෙන් හදපු සුපිරි ගේම් එක ෂූටින් ගේම් එකක්. මේකත් අද මගේ ලිස්ට් එකේ තියෙන ෂූටින් ගේම්. හරි ඉතින් එතනම මේකත් ඒ කාලේ සුපිරිම ගේම් එක Far Cry 1 2004 ආවා. ඒත් එක්කම ආපු ගේම් එකක්. ඉතින් මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් එක ගැන කිව්වොත් මේකට 2GB RAM එකක් සහ 512 VG එකක් විතරයි ඔයගොල්ලන්ට ඕන වෙන්නේ මේක සෙල්ලම් කරන්න. මේකත් සුපිරි අයිලන්ඩ් එකක තියෙන්නේ. ඒ අයිලන්ඩ් එක මාර ලස්සනයි. ඒ ලස්සන හින්දාම ගොඩක් අය මේක ප්ලේ කරනවා මේ ග්‍රැෆික් ක්වොලිටි හින්දා. ඉතින් ඊළඟ ගේම් එක තමයි Assassin's Creed 3. Assassin's Creed 3 ගියාම ඉතින් ගොඩක් world famous ගේම් එකක් තමයි Assassin's Creed 1 2 3 Black Flag ඕවා. එතකොට Valhalla ඒ වගේ ගේම්ස් ගත්තාම ගොඩාක් ඔයගොල්ලෝ ගහන්න ආස වුණත් ගහන්න බෑ. ඉතින් අපිට අර Assassin's Creed 3 4 වගේ ගේම්ස් අපිට ගහන්න පුළුවන්. ඉතින් ඇත්තට සාමාන්‍ය PC එකක් තියෙන. ඉතින් මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් ගැන කතා කරොත් අපිට මේකටත් ඕනේ ඉතින් අරගම තමයි 2GB RAM එකකුයි 512 VG එකකුයි මම අද ගෙනහලා තියෙන්නේ. මේ වගේ low end PC වල සෙල්ලම් කරන එක. හරි ඊළඟ ගේම් එක තමයි Tomb Raider 2013 ගේම් එක. ඉතින් මේකත් සුපිරි ගේම් එකක්. ඉතින් අපිට තියෙන්නේ මේ අයිලන්ඩ් එකක් තියෙනවා. මේ අයිලන්ඩ් එකෙත් මේ ලාරා කියන කැරක්ටර් එක අපිට කන්ට්‍රෝල් කරලා අපිට තියෙන මිෂන්ස් සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. මේක Xbox PlayStation වගේ ගේම්ස් platform වලත් ඔයගොල්ලන්ට සෙල්ලම් ගන්න පුළුවන්. ඒ වගේම PC එකෙත් සාමාන්‍ය අපිට play කරගන්න පුළුවන් ගේම් එකක් තමයි මේක. මේකේ system requirements ගැන කිව්වොත් 2GB RAM එකක් විතරයි. ඇත්තට මේකට ඕන වෙන්නේ ඔයගොල්ලන්ට Windows 10 වගේ තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක 2GB RAM එකක් තියෙනවා නම් play කරගන්න පුළුවන්. අනිත් කිසි දෙයක් වැඩක් නැහැ. ඇත්තම කිව්වොත් ලෝ දාලා ප්ලේ කරන්න පුළුවන්. ලෝ ග්‍රැෆික් වලින් ඔයගොල්ලන්ට මේක සුපිරිටම ප්ලේ කරගන්න පුළුවන් Tomb Raider. ඉතින් ඊළඟ ගේම් එක තමයි Far Cry 2. ඉතින් මේකත් ඇත්තටම Far Cry 1 වලට පස්සේ අපි සුපිරිම ගේම් එකක්. හැබැයි මේකේ පොඩි ග්‍රැෆික් වලට තිබ්බට මේකේ කලර් නම් ඉතර අවුල්. මේක තියෙන්නේ අප්‍රිකාවේ තියෙන මිෂන් ටිකක් තමයි අපිට තියෙන්නේ. ඇත්තටම මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් නම් ටිකක් ඉල්ලනවා මේ ගේම් එකට. ලොකු performance තියෙනවා. ඒ වුණාට ඉතින් මේකත් ගහගන්න පුළුවන් ලෝ දාන්න මේ සිස්ටම් ගෝන්ට ඕන වෙන්නේ 1GB memory card එකකුයි 256 MB graphic card එකකුයි 512 වගේ VG එකක් එක්ක Windows 7 වගේ තියෙනවා. ඉතින් Windows 11 නෑ 7 වගේ නෝ ප්ලේ කරගන්න පුළුවන්. හරි ඉතින් ඔක තමයි අද වීඩියෝ එක යාළුවනේ. ඉතින් මේක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න මගේ channel එක. මට උඩ support එකක් දෙන්න. like එකක් දාගෙන යන්න මේක හොඳයි නම්. ඒ වගේම ඔයගොල්ලන් comment උත් අදහස් යටින් දාගෙන යන්න. ඒ වගේම මේක ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒගොල්ලෝ ගේම් ගහන්න ආසයි නම් ඉතින් ඔච්චර තමයි යාළුවනේ අද වීඩියෝ එක. ඉතින් මම ඔයගොල්ලන්ට තව මේ වගේම 4GB වගේ RAM වලට ගේම් ඕන නම් ඒ වගේ සුපිරි මෙතනින් එහාට වැඩි හොඳ ගේම්ස් තියෙනවා. සාමාන්‍ය ගේම් ඊට ඒ වගේ වුණ නම් ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න මේක ඕනේ කියලා. ඉතින් මම ඒකට ගේන්න මේක මාදිර සමගනවා. එනම් කියන්නේ ජය වේවා.